නපුරු හස්බන්ඩ් 7 වෙනි කොටස. මොකද ගැහණියේ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ ආම්බරේ පැලෙන්නේ නැති. මෙන්න කිරි එක. වොෂ් දාන් ලෑස්ති වෙන්න. අතන ඔෆිස් ඇඳුම් අයන් කරලා තියෙනවා. වෙලාව 7යි. ඉක්මනට ලෑස්ති වෙලා පහලට එන්න. කෑමත් හදලා තියෙන්නේ. කොහොමද මන්ද උදේ පාන්දර නැගිටින්නේ? අම්මෝ පැය 4ක්වත් නිදාගෙන නැද්ද කොහෙද මේ ගෑණි? අනේ මන්ද මට. එයා මේ කරන දේවල් වලට අමුතු හැඟීමක් දැනෙන්නේ ඇයි කියලා. රුහාන් ලෑස්ති වෙලා පහලට යනකොට 8යි. රුහාන් එන්න ඇවිත් වාඩි වෙලා කන්නකෝ. අනේ බෑ දැන් අතේ ගාගන්න බෑ. ඉන්න මෙතනින් වාඩි වෙන්න රුහාන්. මම අත හොදන්න ඇවිත් කවන්නම්. වැඩිය කන්න බෑ ටිකක් කවන්න. කොහොම හරි රුහාන් ආසාවෙන් බත් ටික ඔක්කොම කෑවා. හරි ඔය කෑවේ ඔක්කොම ටික. වතුර එක. මේ කෙසෙල් ගෙඩියත් කන්න රුහාන්. රුහාන් කාලා යන්න ගිහින් කාර් එක ගාවටත් ගිහින් ආපහු හැරිලා ඇවිත් සත්‍යව තුරු කරන් ඇගේ නලඩ සිපගත්තා. පරිස්සමින් ඉන්න මම ගිහින් එන්නම්. රුහාන් අයියා අනේ වීකෙන්ඩ් එකේ ඔෆිස් ආවේ නැත්තේ? ඇයි රොෂෙල් මම දැන් ඒක ඔයාට කියන්න ඕනිද? ඔයා දැන් මට වෙනස්කම් කරනව රුහාන්. මැරි කරාට පස්සේ තමයි ඔයා වෙනස් වුනේ. ඉතින් ඒක එහෙම වෙන්න ඕනිනේ. මොකද පිට ගෑනුන්ව නලවන්න මට පිස්සු නෑනේ. මට ඉන්නවනේ ලස්සන වයිෆ් කෙනෙක්. මම හිතන්නේ නෑ ඔයාට කියන්න ඕනි කියලා. මම කොහේ ගියාද කියලා නේද රොෂෙල්? රොෂෙල් ගස්සන් ගියා යන්න. මේ ගෑනු එපා වෙනවා. කොහොමත් මේ හොන්තුව දැක්කම. ඒ අතින් සත්‍ය. අම්මෝ කොච්චර හොඳද? අම්මෝ මැරෙන්නේ නෑ ලේසියට. මෙන්න මතක් කරපු ගමන් කෝල් එකක්. හෙලෝ. රුහාන් මම මාකට් යනවා කියන කෝල් කරේ. හරි. නෑ එක්ක හවසයක් මම ආවම. ඉතින් මට තනියම යන්න පුළුවන්නේ. පුළුවන්ද? එහෙනම් යනවකෝ. ඉන්නවා මම සිරිදාසව එවන්නම්. එවන්න එහෙනම්. මාකට් එකටවත් යන්න බැරි නම් වැඩක් තියෙනවා. මේ මිනිහට පිස්සුනේ. සත්‍ය ලෑස්ති වෙලා පහලට එනකොට සිරිදාස වාහනේ අරන් ඇවිත් තිබ්බා. සත්‍ය දොර ලොක් කරලා එළියට ඇවිත් වාහනේට නැග්ගා. සිරිදාසටත් කරදරේ නේද මේ රුහාන්ගේ වැඩ හින්දා. අනේ නෝනේ මේ මගේ රස්සාවනේ. අනිත් එක කරදරයක් වෙන්නේ කොහොමද නෝනේ? කොහෙටද යන්නේ? අපි කීල්ස් එකට යන් සිරිදාස. හරි නෝනේ. කීල්ස් එක ගාවින් කාර් එක පාක් කරාට පස්සේ සත්‍ය කාර් එකෙන් බැස්සා. සිරිදාස මාමේ මම ගිහින් බඩු වරන් එන්නම්. ඔතනට වෙලා ඉන්න. හරි නෝනේ. සත්‍ය ඕනි කරන බඩු තෝරන්න ඇවිදිනකොට සත්‍යව හැප්පුණා මනුස්සයෙක්ගේ ඇඟේ. I'm sorry. මම ඇත්තටම දැක්කේ නෑ. උෂාන් ඔයා? එතකොට මේ කවුද? මේ මගේ වයිෆ් සත්‍යා. එහෙමද? හරි කුෂාන්. සත්‍ය එතනින් ඉක්මනට ඇවිත් බිල් එක පේ කරලා වාහනේට නැග්ගා. සත්‍ය වාහනේන ගමනුත් කල්පනා කරේ කුෂාන් කියන්නේ මොනතරම් බොරුකාරයෙක්ද කියලා. ඒ අතින් රුහාන් කොච්චර හොඳ කෙනෙක්ද? එයා නපුරු වුණාට මේ වගේ බොරුකාරයෙක් නෙවෙයි. වෙලාවට එදා රුහාන් හිටියේ. නැත්තම් මම නම්බර එක අරන් එනවනි ගොනෙක් වගේ. සත්‍ය කල්පනා කර මාපු හින්දා වාහනේ නවත්තනකම් දන්නේ නැහැ. හරි නෝනේ. මේ ගේ ගාව නෙවෙයිනේ. රුහාන්ගේ ඔෆිස් එක ගාවනේ සිරිදාස මාමේ. ඔව් නෝනේ මහත්තයා එක්කන් එන්න කිව්වේ. මහත්තයාත් දැන් එනවා කියලා ඒ හින්දා නෝනෙව එක්කන් එන්න කිව්වා. එහෙමද? පිස්සුනේ මේ මනුස්සයට. හරි මාමේ. එහෙනම් සත්‍ය වාහනයෙන් බහිනකොට රුහාන් ඇවිත් හිටියා. මොකද රුහාන් මාව ඔෆිස් එක ගාවට එක්කන් එන්න කිව්වේ? සිරිදාස මාමේ ඔයා යන්න. මම වාහනේ අරන් යන්නම්. සත්‍ය නගින්න. අං ඇහෙන්නේ නැද්ද මන්දා? මොනවද කුටු ගාන්නේ? අපෝ කනනම් ඇහෙනවා. මොකුත් නෑ. ඔයා ගෙදර තනියමනේ. ඒකයි මම ඉතින් එක්කන් එන්න කිව්වේ. මාත් එක්ක යන්න. පාලෙහෙම යන්නද? හොඳයි. අනේ බීච්චා. යම්. අම්මෝ මෙයාට මොනව වෙලාද මන්දා? ඒක නෙවෙයි රුහාන්. අද මට කුෂාන්ව හම්බ වුණානේ කීල්ස් එකේදී. ඉතින් කතා කරාද? ඔයාට මුකුත් කිව්වද? නෑ එයා හිටියේ වයිෆ් එක්ක. එයාගේ වයිෆ් ප්‍රෙග්නන්ට්.
පොඩ්ඩක් ඉන්න. එදා එක්කෙනෙක් කිව්වේ මම ගැන විතරයි හිතන්නේ කියලා. අයියෝ පව්. අනේ යන්න රුහාන්. මම ඒ බවක් දැනන් හිටියේ නෑ. ඒ මිනිහා බැඳලා හිටිය කියලා මට මොකද? ලොකු දෙයක් බැඳලා නම්. ඌ හොඳ එකෙක් කියලා පේන්නේ නෑ. මම දැක්කනේ. ඌ බලන් හිටපු හැටි තමුන් දිහා. අනේ තමුන් කියන්නේ මට නැත්තම් මොකක්ද කියන්නේ? මම කියන්නේ මට ඕනි එක. ඔන්න බහිනවා. වැඩි වෙලා යන්න ලෑස්ති වෙන්න එපා. හා සත්‍ය රුහාන් එක්ක බීච් එකේ ඇවිදන් ගියේ හරිම සැහැල්ලුවෙන්. ඒත් එකපාරටම රුහාන් නැවතුනාම සත්‍ය බැලුවේ ඇයි කියලා. රුහාන් ඇයි නැවතුනේ? නෑ මොකුත් නෑ සත්‍ය. එහෙනම් යා. මේ යන් ගෙදර දැන් මට ඇවිදින්න බෑ. මොකක්ද රුහාන් මම එන්නේ නෑ ඔයා ඕනි නම් යන්න. හරි එහෙනම් ඉන්නවා. මම යනවා. රුහාන් සත්‍යව දාලා යන්න ගියේ කෙල්ල දිහා බලන්නෙවත් නැතුව. සත්‍ය වැල්ලේ බිම වාඩි වෙලා මුහුදු රැල්ල දිහා බලන් හිටියා. රුහාන් වාහනේට නැගලා යන්න ගියා. මොණයක් එක්ක ඇහුණද මන්ද එකපාරට මේ මිනිහට. මාව දාලා යන්නේ නෑ කීයටවත් කොච්චර බැන්නත් ඒත් පද ගියානේ. රුහාන් කාර් එක අරන් ගියේ බොරැල්ලේ පිහිටි සුසාන භූමියට. වාහනෙන් බැහැපු රුහාන් සුසාන භූමිය පුරා දිව ගියේ යමක් සොයමින්. රුහාන් සොහොනක් ගාවට ගිහින් නැවතුණා. ආශි ෂෙහාරා සිංහවංශ. ඔව් ඒ තමයි රුහාන් අනටත් වඩා ආදරය කරපු එකම කෙනා. ඔයාට මේ දේ කරපු අයට මම යහතින් ඉන්න දෙන්නේ නෑ මැනික. අවුරුදු 6ක් වෙනවා. ඔයා ගිහින් අදටත් මතක් වෙනවා. ඔය හිනාව මම ඔයාට විතරමයි හිතින් හරි ආදරය කරේ. මගේ හිතේ තිබුණු ඒ ආදරේ ඔයාට කියා ගන්නවත් මට වාසනාවක් තිබ්බේ නෑ. ඔයා මාව දාලා ගියානේ මැනික. දන්නවද අද මට මතක් වුණා උඹයි මායි බීච් එකේ ඇවිදපු හැටි. කොච්චරනම් කියවන්නේ නැද්ද? අඩුම තරමේ මම දන්නේ නෑ ආශි ඔයා මට ආදරය කරාද කියලාවත්. ඒ තැනමයි අපි දෙන්නෙක් ඇවිදපු. ඉතින් මට ඔයා ගාවට එන්නම හිතුණා. මම දන්නේ නෑ මම ඒ වෙලේ හැම හැසිරුනේ ඇයි කියලා. මට ඔයාව බලන්න ඕනි වුණා ආශි. ඔයා හොඳින් නැති නේද ආශි? මට තේරෙන්නේ නෑ. ඕෂි දෙයනේ මම සත්‍යව දාලා නේද ආවේ. මට ඒ වෙලේ ගානක් උනේම නෑ. සත්‍යෙක් ආවේ කියලා. මට ඔයාව තාමත් මතක් වෙනවා ආශි. කෙල්ලෙක්ට වෙන්න හොඳ නැති දෙයක් ඔයාට උනේ එදා. ඒ නරුමය අතින් ඔයාට උන දේ තව කෙනෙක්ට වෙන්න හොඳ නෑ රත්තරන්. ඉන්න තැනක හොඳින් ඉන්න. මම හිතින් හැමදාම විඳවනවා ඔයාව මට බේරගන්න බැරි වුණ එකට. රුහාන් සොහොන ගාව පැයක් නෑ ඊටත් වඩා හිටියා. සත්‍ය තාමත් රැල්ල දිහා බලන් වැල්ලට වෙලා ඉන්නවා. රුහාන් ඔයා හැම මාව දාලා ගියා නේද? හිතන්න නැති මම අඩල දොඩල එයි කියලා. ඒවනම් සුම්ම රුහාන් වෙලාව 6ටත් ළඟයි. එළවලු අරන් රෙද්දක එක්සන් ගියානේ සිරිදාසත්. මොහවශ්‍ය නැත්තම් දැන් හොඳට ගෙදර පොඩි නිින්දක් දාන්කාරි ඉන්නවනේ. ඒ බීච් එකෙන් ආවේ රෙස්ටෝරන්ට් එකකට. ඇවිත් හොඳට කාලා වීල් එකක ගෙදර ගිහින් ගේ ගාවින් බැස්සා. කඩිකුලොප්පුව හැදිලා වගේ ආවට ගෙදර නම් ඇවිත් නෑ. ඔයන්නෙත් නෑ. මම කාලනේ ආවේ. ඔගොල්ලෝ නම් ඇවිත් ඔයාගෙන කන්න නැත. යකෝ මුගේ ඔක්කොම වැඩ කරලා දෙන හින්දා තමයි මාව අරහෙම මාව බීච් එකේ දාලා ආවේ. කතා කරන්නේවත් නෑ. බලන්නේවත් නෑ. කාමරයට ගන්නේවත් නෑ. රුහාන් බීච් එකට ඇවිත් හැමතැනම හෙව්ව සත්‍යව. හොයලා නැති හින්දා කෝල් එකක් ගත්තා. ඔබ ඇමතු දුරකථනය මේ මොහොතේ ප්‍රතිචාරයක් නොදක්වයි. මම කොහොමද ආයෙත් මෙහෙම කෙයාලස් උනේ? ගෙදර ගිහින්න දන්නේ නෑ. ගෙදර ෆෝන් එකට අරන් බලමු. හෙලෝ සත්‍ය ඔයා ගෙදර ආවද? මොකද ෆෝන් එක ඔෆ්. කවුද මේ? මට ඇහෙන්නේ නෑ. මම තියෙනවා. එන්නේ නැතේද? තේ එකක්වත් දෙන්නේ නෑ හදලා. දාගන්න ඕනි සද්දෙට සින්දුවකුත්. එතකොට ඇහෙන්නේ නෑනේ. රුහාන් විනාඩි 15ක් යනකොට ගෙදරට ආවේ පුදුම වේගකින්. එනම් සින්දු දාගෙන සෙටියකට වෙලා කකුල් දෙකත් උඩ තියන් හොඳට ඇපල් කනවා. සත්‍ය ඕ යෝකේ සද්ද අඩු කරනවකෝ. සත්‍ය ඒත් ඇහුනේ නෑ වගේ හිටියා. රුහාන් ගිහින් ප්ලේයර් එක ඔෆ් කරා.
සත්‍ය ආයෙ ගිහින් දැම්මා. රුහන් ඒ ගමන රිමෝට් එක පොලේ ගැහුවා. එන මෝඩයේ රිමෝට් එක පොලේ ගැහුවම කොහොමත් සද්ද අඩු කරන්න බෑ. සත්‍යයක වහපන් කිව්වම. හරි ඔන්න වැහුවා. දැන් කනවෝකත් රිමෝට් එකත් කෑවනේ. රුහන් උඩට ගියේ ගෙනාපු බඩු ටික සෙටිය උඩින් තියලා. සත්‍ය ඒ ටික දැක්කේ නෑ වගේ සත්‍ය කුස්සියට ගිහින් කිරි එකක් හදන් ගාඩන් එකට ගියා. රුහන් නාල පහලට ආවේ සත්‍ය වෙනද නාලන වෙලාවට තේ එකක් හදලා තියෙන හින්දා. රුහන් පහලට ආවට සත්‍ය පේන්න හිටියේ නෑ. ඒ මදිවට බඩු ටික තාමත් ගෙනාව වගේම සෙටියක උඩ. සත්‍යා මෙහෙනවා. මොකද බෙරිහන් දෙන්නේ පොඩ්ඩක් හිමිහිට කතා කරනවද? තමුසෙ කිරි හදන් බොනවකෝ. කො මගේ කිරි එක. ඒක මම හදාගත්තේ මට. ඔයත් ඕනේ නම් හදාගන්න කුස්සියට ගිහින්. වෙනද තමුන් හදලා තියෙනවනේ. කියන්න දෙයක්වත් නැහැ. ඒ මිස්ටර් රුහන් කලින්නේ මේ දැන්. අර බරු ටික දාහම් ෆ්‍රිජ් එකට. මොකද්ද තමුන්ට වෙලා තියෙන්නේ? වෙලා තියෙන මට නෙවෙයි රුහන්. ඔයාට. අච්චර ඒකේ මාව බීච් එකේ දාලා ආපු ඔයා මම එනකොටත් ගෙදර ඇවිත් නෑ. ඕනි නෑ මට ඔයාගෙත් එක්ක කතාවක්වත් කිසිම දෙයක්වත්. ඔයා ඔයාගේ වැඩ තනියම කරගන්න. මම රැයට කාලේ ඉන්නේ. ඔයා ඔයාගෙන කන්න. තව එකක්. ඔයා වෙන රූම් එකකින් නිදා ගන්න. ඕකේ? තමුන්ට පිස්සුද? මම යන්න දන්නවෑ. සත්‍ය තමුන් ඉන්නේ ඒකට තමයි. අතදරුහාට මම ඉන්නේ ඔයාට බත් සම්බතම්ම දෙන්නද? මාව එක්කන් ආවේ නම් කොහමද අද? මාකට් ගිහින් ගෙදර එන්න දෙන්නෙත් නැතුව ලවල්ට කාලෙ හැම එමු කියලා. සෝරි. අනේ ඔව් රුහන්. සෝරි කිව්වම හරි. කිව්වන එකපාරක් සෝරි කියලා. අනේ ඔව් රුහන්. සෝරි කිව්වම හරි. කිව්වන එකපාරක් සෝරි කියලා. සෝරි කිව්වම ඔක්කොම හරි. තමුන් දන්නවද එහෙම කරාම කොච්චර හිත රිදෙනවද කියලා? කොච්චර සතුටින්ද දන්නවද ඔයත් එක්ක බීච් ගියේ? ඒකත් මාව දාලා ආවා. තමුන් මාව දාලා ආවා. වෙනද මාව දාලා තියා මම ගාවින්වත් යන්නේ නැති තමුන් අද මාව දාලා ගියා. අදින් පස්සේ මාත් තමුන් ගැන හිතන්නේ නැහැ. සත්‍ය කට වහනවා. මම ඒ වෙලේ හිටියේ ටිකක් අවුලේ. ඒකයි මම එහෙම ආවේ. යනවෝයි යන්න හිතන්නේ නැති මම මේ අනිත් ගෑනු වගේ ඒව විශ්වාස කරයි කියලා. තමුන්ගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ්ව දැකලා. ඒකව දැක්කම මාව අමතක වුණා ඔයාට. ඔයාගේ වයිෆ් අමතක වුණා. what? මොකක්ද? මොන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැනද කියවන්නේ? කියවන්නද? අහගන්නවා. තමුන් මාව බීච් එකේ දාලා ගියාම මම වැල්ලේ වාඩි වෙලා හිටියා. එතකොට මම ගාවට ආව ගර්ල් කෙනෙක්. නම මොකක්ද? ආෂි. ඔව් ආෂි තමයි. මොකක් ආෂි? ආෂි නෑ. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නම බෑ.